ඔයත් මේ වෙනකොට සෝෂල් මීඩියා වල දැකලා ඇති කට්ටිය තමන්ගේ ෆොටෝස් මේ විදියට එහෙම නැත්නම් මෙන්න මේ විදියට ලස්සනට AI හරහා එඩිට් කරලා අප්ලෝඩ් කරනවා. මෙතනදී ගොඩක් කට්ටිය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි කොහොමද මෙහෙම AI හරහා එඩිට් කරන්න කියන එක. ඒ වගේම තවත් සමහරුන්ට තිබ්බ ප්‍රශ්නයක් තමයි මෙහෙම එඩිට් කරගන්න අවශ්‍ය කරන ප්‍රොම්ප්ට් වගේ දේවල් කොහොමද හොයාගන්නේ කියන එක. ඒ හින්දා ඔන්න අද මම ඔයාලට කියලා දෙනවා ඔයාගේ මේ විදියට තියෙන ෆොටෝ එක කොහොමද AI හරහා ලස්සනට මේ විදියට එඩිට් කරගන්නේ කියලා. ඒ වගේම මේ වීඩියෝ එකේදී මම මේ විදිහට එඩිට් කරගන්න ඔයාට අවශ්‍ය කරන ස්ටයිල්ස් 15ක්ම දෙනවා. ඒ හින්දා ඔයාට පුළුවන් දැම්ම වගේ ලයික් එක මේ වීඩියෝ එකට දාලා මේ වීඩියෝ එක දිගටම එකතු වෙලා ඉන්න. ඒ විතරක් නෙමෙයි මේ වගේ දේවල් ඔයා ඉස්සරහටත් දැනගන්න කැමති නම් ඔයාට පුළුවන් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා ටෙක්නෝසොරියාව දැම්ම subscribe කරගන්න. එහෙනම් ඉතින් යමු අපි අද වීඩියෝ එකට. සුබ දවසක් කියලා පිළිගන්න ඔයාලා හැමෝම. ඉතින් ඔයා ඉස්සෙල්ලාම ඔයාගේ ඉන්ටර්නෙට් බ්‍රවුසර් එකට ගිහලා ChatGPT කියලා සර්ච් කරගන්න. ඉතින් ඔයා ෆෝන් එකේ මේ වැඩේ කරන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ විදිහට ඉන්ටර්නෙට් බ්‍රවුසර් එකට යන්න. එහෙම නැත්නම් මේගොල්ලන්ගේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා මේක පාවිච්චි කරන්න. ඉතින් මෙහෙම ChatGPT එකට ඇවිල්ලා ලොග් වුණාට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. දැන් අපි කරන්න ඕනේ අපේ තියෙන සාමාන්‍ය ෆොටෝ එකක් මේකට ඇඩ් කරගන්න එක. ඔයාට පුළුවන් මෙන්න මෙතන තියෙන ප්ලස් ලකුණ ක්ලික් කරලා මෙතන තියෙන add photos and files කියන ඔප්ෂන් එක select කරගන්න. මෙතනදී ඔයාගේ ෆෝන් එකේ එහෙම නැත්නම් කම්පියුටරේ තියෙන ඔයාගේ ෆොටෝ එක select කරලා දෙන්න යාට. එහෙම දුන්නාට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ විදිහට මේ ෆොටෝ එක load වෙනවා. ඉතින් දැන් අපි මෙයාට කියන්න ඕන මේ ෆොටෝ එක edit වෙන්න ඕන විදිය. ඉතින් මේ edit වෙන්න ඕන විදිය කියන්න තමයි අපි මේ prompt පාවිච්චි කරන්නේ. ඔයාලට පේනවා ඉතින් මම මෙන්න මෙතන මේ විදිහට prompt එකක් add කරගෙන තියෙනවා. ඒ වගේම ඔයාලට පල්ලෙහා පේනවා මෙන්න මෙතන tools කියලා option එකක්. මේක click කරගන්න. ඉතින් අපි දැන් මෙතන image generate කරන්න යන ඉඳලා create an image කියන option එක click කරගන්න. එතකොට විතරයි අපි දෙනවට ඉමේජ් ජෙනරේට් කරලා අපිට ආයි දෙන්නේ. ඉතින් මේව මේ දේවල් සෙලක්ට් කරගත්තට පස්සේ පුළුවන් මෙන්න මෙතන ඉතාලිය උඩ ක්ලික් කරන්න. මේව ක්ලික් කරාට පස්සේ ඔයාලට වෙන ඇති ප්‍රොසෙසින් ඉමේජ් කියලා තියෙනවා. ඉතින් අපි දැන් මෙයාට පොඩි වෙලාවක් දෙන්න ඕන මේ ඉමේජ් එක ප්‍රොසෙස් කරගන්න. ඉතින් ඔයාලට දැන් පේනවා ඇති ChatGPT එකෙන් අපි දුන්න මෙන්න මේ prompt එකට ගැලපෙන විදිහට අපේ ෆොටෝ එක මේ විදිහට එඩිට් කරලා දීලා තියෙනවා. ඉතින් මේක අද වීඩියෝ එකේ පළවෙනි prompt එකෙන් හින්දා මම මේක කස්ටමයිස් කරන විදිහත් පොඩ්ඩක් ඔයාලට කියලා දෙන්න. ඒ කියන්නේ ඔයාලට පේනවා ඇති මේ පින්තූරේ තියෙන කළු පාට ෂර්ට් එකක් දාලා තියෙන විදිහට. ඒ වගේම බෑග්ග්‍රවුන්ඩ් එක රතු පාටට තියෙන්නේ. ඉතින් ඔයාලට දැන් හිතුනොත් මේ ෂර්ට් එකේ කලර් එක මාරු කරලා බෑග්ග්‍රවුන්ඩ් එකේ කලර් එක මාරු කරන්න නම් ඔයාලට මේ වැඩේම කරන්න පුළුවන් මේ prompt එක පාවිච්චි කරලම. ඉතින් ඒකට ඔයාලට පුළුවන් ආයෙත් මම කලින් කිව්ව විදිහට ඔයාගේ ෆොටෝ එක මෙතනට ඇඩ් කරගන්න. මෙහෙම ඇඩ් කරගෙන අපි කලින් තිබ්බ prompt එකම දාගන්නවා. ඉතින් ඔයාලට එක තැනක පේන ඇති මෙන්න මෙතන තියෙන black t-shirt කියලා. ඒ කියන්නේ t-shirt එක විස්තර කරලා ඉතින් මෙතන ඔයාලට පුළුවන් මේ black කියන කලර් එක අයින් කරලා ඔයාලට අවශ්‍ය කරන ඕනම කලර් එකක් දාගන්න. ඉතින් මම දැන් මෙතනට gold කියලා දාගන්නවා. ඉතින් මෙහෙම දාගත්තට පස්සේ ඔයාලට මෙන්න මෙතන තැනක තියෙනවා background එක විස්තර කරලා. මෙතන තියෙනවා bold red gradient background කියලා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ කොටස අයින් කරලා ඔයාලට අවශ්‍ය කරන පාට දාගන්න. ඉතින් මම මෙන්න මෙතනට black කියලා දානවා. ඉතින් මෙහෙම දාලා දැන් අපි ජෙනරේට් කරලා බලමු මොහොමද වෙන්නේ කියලා. එහෙනම් ඔන්න ඔයාලට දැන් පේනවා ඇති අපි මේක කස්ටමයිස් කරලා ඉල්ලපු විදිහට මේ ෂර්ට් එකේ කලර් එක ඒ වගේම බෑග්ග්‍රවුන්ඩ් කලර් එක වෙනස් වෙලා අපිට ඉමේජ් එක ආයෙත් ලස්සනට ජෙනරේට් වෙලා ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයා දන්නවා අපි මේ විදිහට ChatGPT එකෙන් ඉමේජ් ජෙනරේට් කරන්න ගියාම ඉමේජ් එක ජෙනරේට් වෙන ගොඩාක් වෙලා බලන් ඉන්න වෙනවා. ඒ හින්දා ඉතින් මම ඊළඟ ඉමේජ් ජෙනරේට් කරගන්න මෙන්න මේ LM Arena කියන සයිට් එකට යනවා. ඉතින් මේ සයිට් එකනොත් අපිට ChatGPT නොමිලේ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකේ ChatGPT නෙවෙයි තව ගොඩක් දේවල් අපිට පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ දේවල් ගැන ඔයා දැනගන්න කැමති නම් ඔයාලට පුළුවන් කමෙන්ට් එකක් දාලා මේ ගැන ටියුටෝරියල් එකක් ඉල්ලන්න. එතකොට මම ඒ ගැන වෙනම වීඩියෝ එකක් ඔයාලට ගේන්නම්. ඒ වගේම මම මේ සයිට් එකේ link එක description එකේ දාලා තියන්නම්. ඔයාලට පුළුවන් ඒක ක්ලික් කරලා මෙන්න මෙතනට එන්න. ඉතින් මම දැන් මෙන්න මෙතන battle කියන උඩ ක්ලික් කරනවා. මෙතනින් direct chat කියන option එක දෙනවා. මේක දීලා මෙන්න මේ පල්ලෙහා තියෙන chat කියන option එක click කරලා මේක image විදියට මාරු කරගන්නවා. මේ මාරු කරගත්තට පස්සේ වල වෙනදී මෙන්න මෙතන තියෙනවා GPT image 1 කියන model එක select වෙලා. ඉතින් ඔයාගෙත් මේක select වෙලාද කියලා බලා ගන්න. ඉතින් මේක බලාගත්තට පස්සේ ඔයාලට දැන් කරන්න තියෙන කලින් විදියටමයි ඔයාගේ ෆොටෝ එක මෙතනට add කරලා ඔයාලට පුළුවන් අවශ්‍ය prompt එක දාගන්න. ඉතින් මම දැන් අපේ වීඩියෝ එකේ දෙවෙනි prompt එක මෙන්න මෙතනට දාගන්නවා. ඉතින් අපි මේක ක්‍රියේට් කරලා බලමු අපි ඉමේජ් එක මොන විදිහටද මේක ක්‍රියේට් කරලා දෙන්නේ කියලා. ඉතින් මේකේදී ඔයාලට සාමාන්‍ය ChatGPT එකට වැඩිය ගොඩක් ඉක්මනටම ChatGPT මොඩල් එක පාවිච්චි කරලා ඉක්මනටම ඉමේජ් හදාගන්න හැකියාව තියෙනවා. ඉතින් ඔන්න ඔයාලට දැන් පේන ඇති අපි දාපු prompt එකට ගැලපෙන විදිහට මෙන්න මේ විදිහට ලස්සන close up image එකක් හැදලා තියෙනවා. ඉතින් මේක නම් ඇත්තටම රියලිස්ටික් විදිහට සුපිරියටම හැදලා තියෙනවා.
ඒවගේ මට පුළ මේකට ක්ලික් කරලා මේක සම්පූර්ණ view එක මෙන්න මේ විදිහට බලා ගන්න. එහෙනම් අපි දැන් බලන්නේ අපේ තුන්වෙනි prompt එක මොකක්ද කියලා. ඉතින් මම මගේ image එක add කරලා මගේ prompt එක මෙහෙම දීලා send කරගන්නවා. ඉතින් අද වීඩියෝ එකේ තුන්වෙනි prompt එක ඔයා use කරොත් ඔයාට ඔයාගේ photo එක මෙන්න මේ විදිහට ලස්සනට reflection එකක් විදිහට edit කරගන්න පුළුවන්. එහෙනම් මම දැන් මෙතනට අපේ හතරවෙනි prompt එක මෙතනට add කරගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් අපේ හතරවෙනි prompt එක පාවිච්චි කරලා මෙන්න මේ විදිහට ඔයාගේ photo එක edit කරගන්න. එහෙනම් මම දැන් මෙතනට මගේ image එක add කරලා අපේ පස්වෙනි prompt එක මෙන්න මේ විදිහට මේකට එකතු කරගන්නවා. ඉතින් අපි බලමු මේකෙන් මොන වගේ edit එකක් අපිට හම්බ වෙයිද කියලා. ඉතින් ඔයාලට අපේ පස්වෙනි prompt එක පාවිච්චි කරලා මෙන්න මේ විදිහට cyberpunk විදිහට ඔයාගේ image එක හදාගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් ඔයාලට පේන ඇති මම දැන් අපේ 6 වෙනි prompt එක මෙන්න මෙතනට add කරලා send කරගන්නවා. එහෙනම් ඔයාලට දැන් පේන ඇති අපේ 6 වෙනි prompt එකට අදාළ පින්තූරය මෙන්න මේ විදිහට ලස්සනට add වෙලා තියෙනවා. ඉතින් මේක black color theme එකකින් profile picture එකට ගැලපෙන ලස්සන පින්තූරයක් විදිහට edit වෙලා තියෙනවා. බලාගන්න පුළුවන්. එහෙනම් ඉතින් මම දැන් මෙතනට අපේ 7 වෙනි prompt එක add කරගන්න යන්නේ. ඉතින් ඔයාලට පේනවා මෙන්න මේ විදිහට 7 වෙනි prompt එක තියෙනවා. ඉතින් අපි මේකෙන් generate කරලා බලමු මොන වගේ edit එකක් අපිට හම්බ වෙයිද කියලා. ඉතින් ඔයාලට පේනදී අපේ image එකට මෙන්න මේ විදිහේ edit එකක් 7 වෙනි prompt එකෙන් ගන්න පුළුවන් කියලා. එහෙනම් දැන් මම මෙතනට add කරගන්න යන්නේ අපේ 8 වෙනි prompt එක. ඉතින් මෙතනදී කියන්න ඕන ඔයා හැම prompt එකක් add කරද්දී මෙතන ඔයාගේ පින්තූරය add කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඔන්න ඔයාලට දැන් පේන ඇති අපේ 8 වෙනි prompt එකෙන් හැදෙන්නේ පොඩි cartoon style image එකක් කියලා. ඉතින් මේක ගොඩාක් කට්ටිය කැමති වෙලා තිබෙන තමයි මම මේ list එකට මේකත් එකතු කරේ. එහෙනම් ඉතින් මම දැන් මෙතනට එකතු කරන් තියෙන්නේ අපේ 9 වෙනි prompt එක. ඉතින් මේ list එකේ තියෙන ලොකම prompt එක මම හිතන විදිහට මේක වෙන්න ඕන. ඉතින් එහෙනම් අපි බලමු මේකෙන් මොන වගේ image එකක් create වෙයිද කියලා. එහෙනම් ඔයාලට පේනවා අපේ 9 වෙනි prompt එක හරහා මෙන්න මේ විදිහට frame එකක් ඇතුලින් character එක එන විදිහට ලස්සන image එකක් හැදිලා තියෙනවා. ඉතින් මේක මම හිතනවා social media පාවිච්චි කරන ලස්සන creation එකක් වේවි. එහෙනම් මම දැන් මෙතනට අපේ 10 වෙනි prompt එක add කරලා generate කරගන්න යවනවා. ඉතින් මේක generate කරන අතරතුර කියන්න ඕන ඔයා මේ දේ generate කරගත්ත image download කරගන්න නම් ඔයාලට පේන image එක ආවට ගියට පස්සේ මෙන්න මෙතන තියෙනවා download icon එකක්. මේක ක්ලික් කරලා ඔයාට පුළුවන් ඔයාගේ device එකටම මේක save කරගන්න. එහෙනම් ඔන්න ඔයාට දැන් පේනවා අපේ 10 වෙනි prompt එකට ගැලපෙන විදිහේ ලස්සන image එක මේ විදිහට කාඩ් කුට්ටමක් එක්ක හැදිලා තියෙනවා. ඉතින් මම හිතනවා මේක ඔයා ගොඩක් කැමති වෙයි කියලා. එහෙනම් ඔයාට දැන් මෙන්න මේ පේන්නේ අපේ වීඩියෝ එකේ තියෙන 11 වෙනි prompt එක. ඉතින් මේකෙන් බලමු අපිට මොන වගේ style එකක් ගන්න පුළුවන්ද කියලා. එහෙනම් ඔන්න ඔයාට දැන් පේන ඇති අපේ 11 වෙනි prompt එකට ගැලපෙන විදිහේ image එකක් මේ විදිහට create වෙලා තියෙන්නේ. එහෙනම් ඔයාට දැන් පුළුවන් මේ 11න් ඔයා මොකටද වැඩිපුරම කැමති කියලා comment එකක් දාගෙන යන්න. එහෙනම් ඉතින් මම දැන් මෙතනට අපේ 12 වෙනි prompt එකත් add කරලා generate කරගන්නවා. ඉතින් එහෙනම් ඔයාට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ අපේ වීඩියෝ එකේ තියෙන 12 වෙනි prompt එකෙන් හැදලා තියෙන image එක. ඉතින් මේක ගැන ඔයා මොකක්ද හිතන්නේ? අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔන්න නම් මම දැන් මෙතනට අපේ 13 වෙනි prompt එක add කරගන්න යන්නේ. එහෙනම් ඔන්න ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ අපේ වීඩියෝ එකේ තියෙන 13 වෙනි prompt එකෙන් generate වෙලා තියෙන image එක. ඒ වගේ මේකට ගොඩාක් හොඳ ප්‍රතිචාර social media වල තියෙනවා මට දැක ගන්න පුළුවන් වුණා. ඉතින් මේ ඔයාලට පේන්නේ අපේ වීඩියෝ එකේ තියෙන 14 වෙනි prompt එක. ඒ වගේම ඔයාලට පේනවා මම මේ හැම එකටම add කරන්නේ මගේ එකම එක පින්තූරය කියලා. ඉතින් ඒකෙම ඔයාලට බලා ගන්න පුළුවන් මේ prompt වලින් ඔයාලට කොච්චර හොඳ වැඩක් ගන්න පුළුවන්ද කියලා. ඉතින් මම මේ 14 වෙනි prompt එක ගෙනල්ලා තියෙන විශේෂයෙන්ම e-sports playerලාට ගැලපෙන විදිහට AI කියලා මේ image එක generate වෙනකොට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට වෙනවා මම කලින් කිව්ව විදිහට මගේ face එක add වෙලා මම headset එකක් දාගෙන game play කරන විදිහට ලස්සනට image එකක් හැදිලා තියෙනවා. එහෙනම් ඔන්න දැන් මම මෙතනට add කරලා තින්නේ අපේ 15 වෙනි prompt එක. එහෙනම් ඔන්න ඔයාලට දැන් මේ බලා ගන්න පුළුවන් වෙන්නේ අපේ වීඩියෝ එකේ තියෙන 15 වෙනි prompt එක. ඉතින් ඒකත් එක්ක මම කලින් දෙනවා කිව්ව prompt 15ම දීලා තියෙන්නේ. ඒත් එක්ක මම දැන් ඔයාලට ඇස්තින්නේ තව bonus prompt එකක් දෙන්න. ඉතින් ඒකටත් මම මේ විදිහට මගේ image එක add කරලා prompt එක add කරලා image එක generate කරගන්නවා. එහෙනම් ඔන්න ඔයාලට දැන් මේ බලා ගන්න පුළුවන් වෙන්නේ අපේ වීඩියෝ එකේ තියෙන අන්තිම prompt එකෙන් හැදිච්ච profile image එක. ඉතින් මේක මම වැඩිපුර add කරන්න හිතුවාට පේන්නේ මේක ගොඩාක් ලස්සනට dark theme එකකින් add වෙලා තියෙනවා. ඉතින් මම හිතනවා ඔයා මේකටත් කැමති වෙයි කියලා. එහෙනම් ඔන්න දැන් ඔයා දන්නවා කොහොමද තමන්ගේ photo එකක් AI හරහා edit කරගන්නේ කියලා. ඒවගේම මම මේ වෙනකොට ඔයාට ඔයාගේ ෆොටෝ එකක් එඩිට් කරගන්න අවශ්‍ය කරන ස්ටයිල්ස් 16ක ප්‍රොම්ප්ට් 16ක්ම දීලා තියෙන්නේ. ඉතින් මම මේ ප්‍රොම්ප්ට් 16න්ම 1 2 3 පිළිවෙලට කමෙන්ට් එකක් විදිහට දාලා තියන්න. ඔයාලට කරන්න තියෙන්නේ ඔයාට අවශ්‍ය කරන ප්‍රොම්ප්ට් ටික එතනින් කොපි කරගන්න එක. ඒ වගේම ඔයා සෝෂල් මීඩියා වල මේ දවස්වල දකිනවා ඇති මෙන්න මේ විදිහට සිංහලෙන් කතා කරන AI වීඩියෝස්. ඉතින් මේ වීඩියෝස් මේ දවස්වල ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ වීඩියෝස් හදන්නේ Veo 3 කියන AI මොඩල් එකකින්. ඉතින් මේ Veo 3 එකකින් හදන්න නම් අපිට මේකේ සබ්ස්ක්‍රිප්ෂන් එකක් ඕන වෙනවා. ඉතින් මේ සබ්ස්ක්‍රිප්ෂන් එක ගන්න විදිහ දන්නේ නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මේ වීඩියෝ එක බලන්න. ඒ වගේම මේකින් වීඩියෝ එකක් හදන්න දන්නේ නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මේ වීඩියෝ එක බලලා ඒකත් ඉගෙන ගන්න.